නායිකා දෙවැනි පරිච්ඡේදය දිනිතිගේ දිනුම. මේක ලේසි ගමනක් නෙමෙයි. ඒත් අපිට පුළුවන්. දිනිති එයාගේ දේශනය පටන් ගත්තේ එහෙමයි. ඒ බලාපොරොත්තු දල්වන කතාව දිහා රැස්වුණු තරුණ කාන්තාව ඇස් දල්වගෙන බලන් හිටියා. දිනිති ඉස්සර කරමින් හිටියේ රූපලාවන්‍ය කටයුතු. එයාට පුංචි සැලුන් එකක් තිබුණා. මේ අතරේ එයා ගමේ සමාජ සේවිකාවක් විදිහට එක වැඩවලට සම්බන්ධ වුණා. කාන්තා කාර්යාංශය එක්ක එකතු වෙලා කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් කළා. දිනිතිට ලොකු උවමනාවක් තිබුණා Taman වගේ කාන්තාවන් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරන්න. කාන්තාව විදිහට සමාජයේ විඳින තාඩන පීඩන ගැන එයා හොඳටම අත්විඳලා තිබුණා. මේ විදිහට වැඩ කරගෙන යද්දි දිනිති එක්ක පළාතේ ලොකු කාන්තාව පිරිසක් එකතු වුණා. ඒ හින්දම එයාට දිව්‍ය කාන්තා සංවිධානයේ සභාපති තනතුරක් ලැබුණා. කාන්තාවන් වෙනුවෙන් නායකත්වය දෙන ගමන ඉස්සරහටම කරගෙන යන්න දිනිතිට ලොකු ආසාවක් තිබුණා. ඒත් එයා කිසි දවසක දේශපාලනයට එන්න නම් කල්පනා කළේ නැහැ. මොකද දේශපාලනය කියන්නේ ඒ තරම්ම නරක, පිරිහුණු, පිරිමින්ට පැවරුණු දෙයක් විදිහටයි එයාට හිතුනේ. ඒගොල්ලන්ගේ පවුලක කිසි කෙනෙක් දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියෙත් නැහැ. ඔන්න ඔය අතරෙදි තමයි කාන්තාවන් වෙනුවෙන් 125ක කෝටා ක්‍රමයක් අඳුන්වලා දුන්නේ. රජයෙන් පළාතේ කාන්තා ක්‍රියාකාරිනියන්ව තෝරලා නායකත්වයේ වෙනුවෙන් පුහුණු කරන්න පටන් ගත්තා. දේශනවලට යොමු කළා. දිනිතිට එයාගේ ජීවිතේ වෙනස් කරන දේශනය අහන්න ලැබෙන්නේ මේ අතරේ. ඒ තවත් දේශපාලනයට තනියම ආපු කාන්තාවක් වුණු ජීවනීගෙන්. කාන්තාවක් හැටියට රටේ දේශපාලනය එක්ක සම්බන්ධ වීමේ වැදගත්කම වගේම ඒක අපේ වගකීමක් කියන එක ජීවනී හිතට වදින්නම කිව්වා. දිනිතිට ඒ ගැන අදහසක් ඇති වුණේ එදා. පළාතේ වනිතා සංවර්ධන නිලධාරිනිය දිනිතිට ගොඩක් උදව් කළා. දිනිතිගේ තිබුණු දක්ෂතාවයත් හැකියාවත් එයා දැක්කා. එයා බලෙන්ම දිනිතිව දේශපාලනයට දැම්මා. අපේක්ෂිකාවක් වෙන්න කිව්වා. කැමති පක්ෂයක් තෝරගන්න කිව්වා. ඇත්තටම එයා තමයි දිනිතිට ලොකුම හයියක් වුණේ. පළාතේ පළවෙනි කාන්තා අපේක්ෂිකාව වුණේ දිනිති. එයාට පිරිමි අපේක්ෂකයන්ගෙන් සෑහෙන බලපෑම් ආවා. රැස්වීමක්වත් තියන්න දුන්නේ නැහැ. හැම තැනකින්ම කැපිලි කෙටිලි ගොඩකට දිනිතිට මුහුණ දෙන්න වුණා. මේක පිරිමි වැඩක්. ගෑනුන්ට බෑ කියලා ගොඩක් අය එයාට කිව්වා. ඒත් පළාතේ කාන්තාවෝ දිනිති එක්ක හයියට හිටියා. කවුරු නැතත් අපි ඉන්නවා කියලා ඒගොල්ලෝ කිව්වා. පළාතේ Tamanට වැඩියෙන්ම පීඩා කරපු පිරිමි අපේක්ෂකයව පරද්දලා දිනිති ඡන්ද ගත්තා. එයා ඒ ප්‍රාදේශීය සභාවේ පළවෙනි මන්ත්‍රීනිය වුණා. වැඩියෙන්ම සතුටු වුණේ පළාතේ කාන්තාවෝ. ඒගොල්ලෝ කිරිබත් දෙව්වා. දිනිති ඒ අය වෙනුවෙන් Tamanට කරන්න පුළුවන් උපරිම දේවල් කළා. පළාතේ මැහුම් රූපලාවන්‍ය පරිගණක පාඨමාලා ඇති කරලා රැකියාව උත්පාදනය කළා. කාන්තාවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සායන පැවැත්වුවා. ඒ විතරක් නෙවෙයි. එයා තව කාන්තාවන්ව නායකත්වයට උනන්දු කළා. අමාරුයි තමයි. ඉවසන් ඉන්න. ටික හරි ඉස්සරහට යන්න. එයා දේශනය අහගෙන හිටිය අලුත් කාන්තා නායිකාවන්ට කිව්වා. මේක සුමට ගමනක් නෙමෙයි. හරිම දුෂ්කර එකක්. ඒත් ඒක අපි කරන්න ඕනේ. මේ රටේ අදකටත් වඩා ඉන්න කාන්තාවන් වෙනුවෙන් කාන්තා නියෝජනයක් තියෙන්න ඕනේ. එයාව වෙනස් කරපු දේශනය වගේම තවත් කාන්තාවන්ගේ හිත් දිරිමත් කරමින් කතා කරන්න දිනිතිටත් පුළුවන්. එයාගේ දේශනය අහපු කාන්තාවෝ දිනිතිව වට කරගත්තේ අනාගත නායිකාවන් වීමේ උණුසුම් බලාපොරොත්තු ඇතුව. නායිකා රටට නායකත්වය දෙන ඇගේ කතාව.